ඔබේ වාහනේ රේස් කරද්දී ඉදිරිපස ප්‍රදේශයෙන් හෝගාල ශබ්දයක් එනවද? විනින් නොයිස් එක. ගොඩක් අය මෙම ශබ්දේ එන්නේ එන්ජින් එකෙන් කියලා සිතුවට ඇත්තටම එම ශබ්දේ එන්නේ ඔබේ ඔටෝමැටික් ගියර් බොක්ස් එකෙන් වෙන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන්නට යන්නේ ඒක. මේ වගේ විනින් නොයිස් එකක් ඌ ශබ්දයක් එන්න හේතු කීපයක් තිබෙනවා. එක් හේතුවක් තමයි ගියර් බොක්ස් එකේ ඔයිල් මට්ටම අඩු වීම. ගියර් බොක්ස් එක ඇතුළත තිබෙන ඔයිල් පොම්පය වැඩ කරන්නේ මේ ඔයිල් වල පීඩනයේ. ඔයිල් මට්ටම අඩු වුණාම මෙම පොම්පය ඔයිල් වෙනුවට වාතය ඇද ගන්න පටන් ගන්නවා. හරියටම වතුර අඩු වෙලාවකට වතුර මෝටරේ වතුර නැතුව වැඩ කරනවා වගේ. අන්න ඒ වගේ අවස්ථාවලදී තමයි අපි කියුවේ එම අසාමාන්‍ය ශබ්දේ එන්න පටන් ගන්න. ඊළඟ හේතුව ගොඩක්ම බලපාන්නේ CVT ගියර් බොක්ස් එකක් සහිත වාහනවල. ඒ තමයි ගියර් බොක්ස් එක තුල තිබෙන බෙයාරින් ගෙවිය. වාහනය ලොකු දුරක් ධාවනය කරලා තිබෙනකොට එහෙමත් නැත්නම් નિયમિત වෙලාවට ඔයිල් චේන්ජ් කරලා නැත්නම් මෙම බෙයාරින් වලට මෙම රේසර් වලට ලොකු පීඩනයක් ඇවිල්ලා ඒ වගේ වෙන්න පටන් ගන්නවා. වාහනයේ වේගය වැඩි වෙද්දී මෙම අසාමාන්‍ය ශබ්දත් ටිකෙන් ටික වැඩි වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒවා බෙයාරින් වල එන දෝෂයක්, බෙයාරින් වලින් එන ශබ්දයක්. ඉතින් අපි දැන් දැනුවත් වෙමු ලොකු වියදමකට යන්න කලින් මේකට කරන්න පුළුවන් පිළියම් මොනවද කියලා. මුලින්ම ඔබගේ වාහනයේ යටින් ගියර් ඔයිල් ලීක් එකක් තිබෙනවාද කියලා හොඳට පරීක්ෂා කරන්න. ඔයිල් අඩු නම් ඔයිල් ලීක් එක සාදාගෙන නිවැරදි ඔයිල් වලින් ඔයිල් ලෙවල් එක টොප් අප් කරගන්න. හැබැයි ඉතින් ඔයිල් මට්ටම හරියට තිබිලත් තවමත් මේ ශබ්දේ එනවා නම් ඇතුළත බෙයාරින් ගෙවිලා ඉවරයි. ඒ නිසා දිගටම වාහනේ දුවලා මුළු ගියර් බොක්ස් එකම ඩැමේජ් කරගන්නේ නැතුව ඉක්මනින් ඔටෝමැටික් ගියර් බොක්ස් සම්බන්ධව පළපුරුදු තිබෙන කාර්මිකයෙකු ලවා පරීක්ෂා කරගන්න. ඉතින් ඔබගේ වාහනේත් මේ වගේ වේගයකින් යනකොට අසාමාන්‍ය ශබ්දයක් එනවද? එහෙමනම් මේ වීඩියෝ එක පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ලෑස්ති ඔබට නිවැරදි උපදේශය දෙන්න. ගියර් බොක්ස් එකේ තිබෙන ප්‍රශ්න වලට බය වෙන්න එපා. ඔටෝමෑන් පේජ් එකත් එක්කලා එකතු වෙලා ඉන්න.